Mantap. Ini lah. Atau gini, tackle ini atau belum? Tadi nunggu kali ya. Hi, good morning. අපි අද උදේ පාන්දරම යන්න හදන අයිලන්ඩ් එක වටේ පොඩ්ඩක් ඇවිදින්න. අයිලන්ඩ් එක මොන වගේද ලස්සන බලන්න. අයිලන්ඩ් එකේ ඇවිදින්න තැන් 3-4ක් තියෙනවා. ඒ ටික බලලා අපි රෙන්ට් එකට ගත්ත බයික් දෙක තියෙනවා. ඒ දෙක අද දවසට තියෙනවා. ඒකේ අපි යන්න තමයි දැන් හදන්නේ. tadi baobab ගහක් තියෙනවා. ඔයගොල්ලෝ තේල බලන්න. ලස්සනයි. හැමතැනම හම්බෙන්නේ නැති ගහක්. ඔයගොල්ලෝ දෙන්න. අපි පොඩක් අවුව උඩන් මේ ලෑයනවා. අපිට ගහ ඇතුළට යන්න පුළුවන්. අපි ගිහලා බලමු ගහ ඇතුළට තියෙන මොනවා වගේද කියලා. මේ බෝධි සද්දයක් කරගෙන දැන් මුඩේ ගහ ඇතුළට රිංග ගන්න බොහොම අමාරුයි. ඉඩ තියෙනවනේ. අනේ විතර තමයි මේ බොන්නම පොට්ටේ. රාමාන විතර තැලි දරා දාන්න නේද? ජරාවන හොඳ දෙනවා තියෙනවා. ජරාවන. අපේ මේකේ මෝඩ වැඩ කරලා දිනා මේ වගේ. ආද ලස්සන ගහ. වා අත්තක සයිස් එක. ये बेल्लत तीन और गही आते यार अरुड़ में सुन बार बेल्ली මේක පැනලා නැහැ සමයක නිසා වබේ ඒකට කැල්ල විතරයි कोला हेल्लो नहीं चूड़ चूड़ जालू तीनों අනිත් දැන් සමයක नहीं मैं ये वाला और तो हाई सी या परना गया ग्रुप इधर टूर गाइड करेंगे का या तो मैं ये और तो हाई सी या इधर परना ही क्या इन्हें दिनी मैं सही से और चरा आप इधर दाया पहाड़ इधर के उसेला बजा करने पुराना सही से के मदद तीन घाट और तो हाई सी या परना ही क्या नहीं साइन का आगे किसी में तंत्र बिला दी आप इलाका तो था ना बालन देना ड्राइंग स्टोन किला अब ये बालू में क्या मनो आगे दिखेगा है ना बाय और ना फिर ड्राइंग स्टोन ने गाड़ा ग्रोइंग स्टोन මේක තමයි ග්‍රීන් ස්ටෝන් අර නිය ගහක අත්තක් වගේ නේද ටෙල්ෆ් අයිලන්ඩ් එකේ අපිට බලන්න තියෙන දේවල් වලින් එකක් තමයි මේ ග්‍රීන් ස්ටෝන් එක Google Map එකල බලන්න පුළුවන් Google Map එකේ යන්න තියෙන හැම තැනම තියෙනවා Google Map එක බලාගෙන යන්න අපි නම් මේ
පාර වැරදිලා එන තඩි කැලයක් මැදින් ආවේ කොහොමද මෙතන ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කැලේ මැදින් තමයි අපි ආවේ එවිල මෙතන පුළුවන් නැත්තම් මේ එන පාර තියෙනවා ඉඩක් තියෙනවා මේ ලින්ක් තිබ්බට නෑ වතුර බොන්න බෑ ගොඩක් සෝල්ටඩ් වෝටර් තියෙන්නේ ඔන්න අමාරුයි මෙහි තියෙන වතුර ඔයගලන්ට අද බොන්න බෑ කොහොමද දරාව තියෙන්නේ ඉස්කෝලේ දැන් තියෙනවා ළමයි ඉන්න ඉස්කෝලේ ඇතුලේ කියන්නේ මෙහි ඉන්න ළමයි මේ වගේ ඉස්කෝල වල තමයි යන්නේ කොහොමද අයිලෑන්ඩ් එකෙන් එළියට ගොඩක් මිනිස්සු යනවා අඩුයි අයිලෑන්ඩ් එක ඇතුලේ තමයි ගොඩක් මිනිස්සු ඉන්නේ අයිලෑන්ඩ් එක ඇතුලේ ඒගොල්ලන්ට ඕන දේවල් තෙල් අරන් හැමදේම අයිලෑන්ඩ් එක ඇතුලේ තියෙනවා බෝට් වලින් බඩු මේ අයිලෑන්ඩ් එකට අරන් යනවා ඒකින මේ මිනිස්සුන්ට ලොකු අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ අයිලෑන්ඩ් එකෙන් එළියට යන්න සාමාන්‍ය සරල ජීවිතයක් තමයි මේ මිනිස්සු ගත කරන්නේ අපි ඊළඟ බලමු ඊළඟ තැනට යන්න අපිට මොනවද ඊළඟට බලන්න තියෙන්නේ කියලා එන ඊළඟ තැන සෙට් කරමු පට්ට බීච් එකක් තියෙනවා අපි යනකොට ලස්සන බීච් එකක් දැක්කා අපි අසර කරා බීච් එක වුණා මේ හැමතැනම කොරල් තියෙනවා වව් මේ බාලිද ලංකාවද බාලිද ලංකාවද කියලා හිතා ගන්න බැරි තරමට පට්ට ගතිය පට්ට ලස්සනයි කොරල් වලින් කොරල් වලට පැන පැන යන්නේ ඒ පට්ට ක්ලියර් වතුර මෙතන නාන්න බෑ පාර වස්සනේ ආ තාලියා වගේ ඉදාල වාලු වගේ වාරදාස් රසවත් තියෙනවා फ्रेंड्स අපිට හම්බුණා මරු තැන. තඩි නුග කැලයක්. නුග කැලයක් කියන්නේ ඒක. වටේම තියෙන නුගද. මේ මුල් ඇවිල්ලා ගස් පිටිම මුල් ඇවිල්ලා. වා. Google Maps එකේ මේක පෙන්වනවා. මේක පෙන්වන්නේ බැන්වියන් ට්‍රී කියලා. ඩෙල්ෆ් වල තියෙන ලොකුම නුග ගහ. නුග ගහ කියන්නත් පුළුවන් නුග ගස් කියන්නත් පුළුවන්. අතන මාර විදිහට අර නුග ගහෙන් ඇවිල්ලා මුල් ඇවිල්ලා ඒවා පැලවෙලා ඒකේ තනිකර යායක් තියෙනවා නුග ගස් වටේම තියෙන නුග ඩෙල්ෆ් අයිලන්ඩ් එකේ මාරම ලස්සන පට්ට ලොකේෂන් තියෙනවා මම කොහෙවත් දැකලා නැති මේටම යුනික් ඒවා මේ වගේ ගස් මීට කලින් කොහෙද දැකලා තියෙනවද කියලා තඩි වනාන්තරයකට යන්න ඕනේ ඉතින් මේ වගේ ගස් බලාගෙන අපි මේ වගේ ලස්සන තවත් දැන් බලමු ගිහිල්ලා ඊළඟ ලොකේෂන් එක තියෙන්නේ රාණිගෝම්පුරම් ක්වීන්ස් ටවර්. ක්වීන්ස් ටවර් කොහෙද තියෙන්නේ? අනිත් මෙතන. මේ බෝඩ් එකක් තියෙනවා මේ පැත්තට ගිහලා බලන්න. Queen's Tower එක තියෙනවා. මේ තියෙන්නේ Queen's Tower. අපේ වෙලාව තියෙන්නේ Queen's Tower එක ළඟට.
මේ තියෙන ක්වීන්ස් ටවර්. ඔව් ඒ කියන්නේ පට්ටවුවක් තියෙන්නේ. ක්වීන්ස් ටවර් උඩට යන්න බෑ. මේ ක්වීන්ස් ටවර් එක ඇවිල්ලා පෘතුගීසි කාලේ පෘතුගීසින් හදපු ටවර් එකක්. මේක හදලා තින්නේ ඒක ලයිට් හවුස් තිබිලා නැහැනේ. ලයිට් හවුස් එකක් විදිහට පාවිච්චි කරනවා මේක හදලා තියෙන්නේ. මේක අර තියෙන යටින් ඉතර පත්තු කරලා ඒ ඉතන යට අපි හිරක් දැක්කනේ. අන්නේ හිලෙන් දුම යනවා. ඊපස්සේ අර උඩින් ආයි දුම එනවා පෙනුනාම තමයි නැව් වලට දැනගන්න පුළුවන් ඉන්නේ. මෙතන තමයි මේ ලයිට් හවුස් එක තියෙන්නේ. මෙතන තමයි මේ අයිලන්ඩ් එක තියෙන්නේ කියලා. ඔක්කොම දැනගන්න පුළුවන් වෙන්නේ. මේ මොනවා හදලා තියෙන්නේ. ක්වීන්ස් ටවර් එක ජූස් පාර එකක් තියෙනවා. එතන ජූස් තියෙන කොමාරිකා. කොමාරිකා වල තියෙන්නේ. කොමාරිකා ජූස් තියෙනවා. පතක් ජූස් තියෙනවා. අපි ජූස් එක පීලා බලමු මෙතන තියෙන කොමාරිකා ජූස් එක ලස්සනට පේනවා. මොකද අපේ පොඩක් ගැඹුරුයි වගේ මේ හරිය. ඇටි තුනට යන්න බෑ. හරි ගොඩක් මේ හරි ගොඩක් කොරල් තියෙනවා. ඉතින් තියෙන්නේ පතක් ජූස් එක. මේ නෑ දැන් ලහ පාටයි. ഇതിന്റെ പേര് ചക്കണോ राय है क्वींस टावर की पातो राय रेकमेंड करन ब्लो කොමාරික තියෙනවා ඒවා කපලා මේවත් එක්ක කවලක් කරලා मैं क्या रही नहीं पातो කොමාරික कोमारिका सुपर जूस है देवर भी तुरंत जा रहा है इतना रहा है यहाँ patok gini tengok dia tu dulu patok gini hari hari अभी लैंड अभी आ रहे हैं कैलाश से बोला नहीं या कैलाश से बोला नहीं रंगोला अभी या हेलमेट Masjid Telugu.